අයිබෝවන් ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් පුංචි වෙනස් වීමක් එක්ක තමයි අද මේ වීඩියෝ එක ඔයාලා අතරට අරගෙන ආවේ. ඉතින් මේ තමා මගේ ගෙදර මං ආස ඉන්නම තැන. ඉතින් ඒ වගේම තමා මේ වීඩියෝ එක මං අරගෙන ගියේ ඉරිදා හවස් වරුව. ඉතින් එදා මම පොඩ්ඩක් දවල් ටවුන් එකට ගියා. මොකද කිචන් එකට ඕන කරන බඩු දෙක තුනක් අඩු වෙලා තිබ්බා. ඒක අරන් එන්න ඉතින් මට එතනින් ගොඩාක්ම අඩුවක් දෙවෙන මෙන්න මේ සූදුරු කුස්සියට නැතුන එක තමයි. සූදුරු කියන්නේ ඉතින් මගේ කුස්සිය නම් නැති වෙන්නෙම නැති දෙයක්. ඉතින් ඔයාලත් දන්න වෙති සූදුරු කියන්නේ රසකාරකයක්. ඒ වගේම තමයි මේක හොඳ බෙහෙතක්. ඉතින් දූලා ඉන්න ගෙවල් වල මං හිතන්නේ අනිවාර්යෙන්ම මේ සූදුරු ගෙදරක තියෙන්නම ඕනේ. ඉතින් ඔයාලා දන්නවත් දන්නේ කාන්තාවන්ට මාසිකව හැදෙන ඔසප් වීමේදී ඒ ඇතිවන වේදනාව අධික බඩේ වේදනාව නැති කරගන්න පුළුවන් මේ සූදුරු වලින්. මගේ දෝනිලා දෙන්නට ඉතින් මම හැමදාම එයාලට බඩේ කැක්කුම ආපුවම මේක හදලා දෙනවා. ඒක හදලා බීලා විනාඩි 10ක් විතර යද්දි ඇත්තටම බඩේ කැක්කුම හොඳ වෙනවා. ඒ වගේම තමයි ඉතින් අර ඒ වගේ දවස්වලට ගොඩක්ම අපි ආහාරයට ගන්න ඕනේ සීතල ಜಾති. ඉතින් එදා හවස හදාගත්ත මේ පුඩින් එකක් මම. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. මොකද ලොකු වියදමක් යන්නෙත් නෑ, ලොකු බඩු ගොඩක් ඕනෙත් නෑ. පොල් ගෙඩියක් තිබ්බනම් හොඳටම ඇති. ඉතින් පොල් බෑවක් වුණත් ඇති. ඉතින් මම මෙතන හදාගත්තේ පොල් ගෙඩියකින්. සාමාන්‍ය මෙතනදී පොල් නම් ගන්න ඕනේ ටිකක් වේලිච්ච හොඳ පැහිච්ච පොල් ගෙඩියක්. අරගෙන පොල් ටික ගාලා හොඳට මිරිකලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර මේ කුඩාවක් වතුර දාන්න නැතුව මිටි කිරි ටික වගේ. මෙතනදී මම පොල් කිරි මිලිලීටර් 600ක් අරගෙන තියෙනවා. මෙන්න මේ කප් එකේ මේ ප්‍රමාණය 300 මේ තියෙන්නේ. දෙපාරක් දා ගන්නවා. මම මේ පුඩින් එක හදාගන්න පොල් කිරි මිලිලීටර් 750ක් විතර ගත්තා ඔක්කොම. ඉතින් මෙතනදී මම එකතු කරන්නේ මිලිලීටර් 600යි. ඉතුරු 150 තමයි මේ. මම ඒක දැනට පොඩ්ඩක් පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අර දාගත්ත පොල් කිරි ටිකට සීනි ග්‍රෑම් 250ක් එකතු කරනවා. මෙතනදී සීනි එකතු කරගනිද්දී රස අණු අපිට එකතු කරගන්න පුළුවන් අඩු වැඩි කරලා. ඉතින් මම මෙතන දැන් සීනි ග්‍රෑම් 250ක් එකතු කරේ. ඉතින් මේක ගොඩක් හොඳට පැණි රසට තියෙනවා. ඉතින් සීනි අඩුවෙන් කන කෙනෙක් නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඒ වගේමයි ඉතින් මේ භාජනයේ ලිප උඩ තිබ්බට තාම ලිප පත්තු කරලා නැහැ. ඉතින් දැන් මේ සීනි ටික හොඳට පොල් කිරි වල මම දිය කරගන්නවා. සීනි ටික ඉතින් දැන් ගොඩාක් දිය වෙලා තියෙන්නේ. මම ඉතින් මේකට ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඉතින් අර පොල් කිරි වලට සීනි දාපුවම මේක අර හරි රසක් එන්නේ ලුණු ටිකක් එකතු වුනහම තමයි. ඊට පස්සේ ඉතින් ලුණු ටික දාගත්තට පස්සෙත් මේක පොඩ්ඩක් වෙලා හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මං කරේ ඒක පොඩ්ඩක් විතර පැත්තකින් තියලා ඊළඟට අර ඉතුරු කරගත්ත නැත පොල් කිරි ටිකක් අන්නේ පොල් කිරි ටිකට කෝන් ෆ්ලවර් හැඳි 3ක් පුරවලා දාගන්නවා. ඉතින් මේ තුනම දාන්න එකවර නෙමේ. ඉස්සෙල්ලාම පාර එක හැන්දක් දාලා ඒක ටිකක් දිය කරගෙන ඊළඟට ඊළඟ හැන්ද දානවා. ඒකත් හොඳට දිය කරගෙන තමයි ඊට පස්සේ තව හැන්දක් එකතු කරගන්නේ. කෝන් ෆ්ලවර් කියන්නේ හරි ඉක්මනට කැටි ගහනවා. ඉතින් ඒ හින්දා මේක අපි හොඳට දිය කරගන්න ඕනේ පොඩ්ඩක්වත් කැටි නැති වෙන්න. ඒකයි මම ඒක අර සැරෙන් සැරේට පොඩ එකතු කරේ. ඔය විදිහට ඉතින් කෝන් ෆ්ලවර් හැන්දි තුනම තුන් පාරකට දාගෙන හොඳට පොල් කිරි එකේ දිය කරගන්නවා. ඊළඟට ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් ආපහු ලිප උඩ තියාගත්ත පොල් කිරි එකට යනවා. ඉතින් ඔන්න දැන් තමයි මම ලිප පත්තු කරගත්තේ. ඉතින් පොල් කිරි කියන්නේ හරි ඉක්මනට කැටි ගහනවා. ඉතින් ඒ හින්දා අපි මේක ලිප පත්තු කරගත්තාම මේ අත නවත්තන්න නැතුව මේක හැඳි ගා ගන්න ඕනේ. මොකද කැටි වෙන්නේ නැති වෙන්න. පොල් කිරි ටික විනාඩි 2ක් විතර යද්දි චූටි බුබුලු දදා එත්ති අර දිය කරගත්ත කෝන් ෆ්ලවර් ටික මම මේකට එකතු කරගන්නවා. ඉතින් එකතු කරගද්දිත් මේ විදිහට හැන්දෙන් හොඳට කලවම් කරගෙන එකතු කරගන්න. මොකද අපි දිය කරගත්තට මේ ටිකක් වෙලා ගියපු හින්දා කෝන් ෆ්ලවර් ටික අර අඩියට බෙරිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට කලවම් කරලා එකතු කරගන්න. ඊට පස්සේ ඒකත් එකතු කරගෙන පොඩ්ඩක් විතර හැඳි ගාලා මම මේකට එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක් විතර. ඉතින් වැනිලා මේ දාන්නම අත්‍යවශ්‍ය නෑ. තිබ්බ හින්දා මම දාගත්තා. ඊට පස්සේ මේක හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඉතින් අර පොල් කිරි ටිකට කෝන් ෆ්ලවර් ටික එකතු කරලා ගොඩක් වෙලා යන්නේ මේක හරි ඉක්මනට ඝන වෙන්න බලනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේක අර බුබුලු දාන විදිහට මේක දැන් ගොඩක් උක්කු වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම එකතු කරගන්නවා බටර් මේස් හැන්දක් විතර. ඉතින් එකතු කරගත්තොත් රසයි. මේව අත්‍යවශ්‍යම නෑ. බටර් එකතු කරගත්තොත් මේක තාම ගොඩක් රසයි. ඉතින් ඒ හින්දා ඒකත් දාලා මේ විදිහට හොඳට මම කලවම් කරගන්නවා.
ඉතින් මේක හදන්න ගනිද්දි මේක දාගන්න තැටියක් ලෑස්ති කරගන්න. සාමාන්‍යයෙන් වීදුරු එකක් හරි ප්ලාස්ටික් උනත් කමක් නැහැ. මේක ප්ලාස්ටික් එකකට දැම්මත් මොනවත්ම වෙන්නේ නැහැ. ඉතින් ඒකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගෙන ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් දැන් මේකේ මේ පුඩින් එකේ පදම ඇවිල්ලා තියෙන. කියන්නේ දැන් මේක ගොඩාක් කර ඝන වෙන්න ඕනේ නැහැ. මේකේ වතුර ගතිය හිඳිලානේ තියෙන්නේ. ඉතින් මේක මොකද නිමෙද්දී මේක හොඳට සෙට් වෙනවා. ඉතින් ඒ හින්දා මම දැන් ලිප ඕෆ් කරලා භාජනයකට දා ගන්නවා. ඉතින් මට කිව්වට මටත් මේ බෝල් එක ගත්තට බෝල් එකේ බටර් ටිකක් ගා ගන්න බැරි වුණා අමතකුණා. ඉතින් මම අරක ලිප වහලා ටස් ගාලා මේ බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් බටර් ගාද්දිත් මට මේ එකක් හොයා ගන්න වෙන පටස් ගාලා අතින්ම ගාගත්තා. අත හොසෝදලා ගාගත්තේ. ඊට පස්සේ අපි මිශ්‍රණය මේකට දා ගන්නවා. ඉතින් මේක අර හැඳි අරගෙන ලෙවල් කරන්න මට්ටම් කරන්න මොනවත් ඕනේ නැහැ. මොකද මේක අර ඒ තරම් ඝන වෙලා නැහැ. දියාරු ගතියක් තියෙනවා. ඒ හින්දා මේක හොඳට අර වැටුනහම හොඳ ලෙවල් එකට මට්ටමට තියෙනවා. ඒ හින්දා ඉතින් මේක හැබැයි එළිය තියෙන්න ඕනේ නිමෙන්න. මේක හොඳටම නිවුනට පස්සේ නිවෙද්දි මේක සෙට් වෙනවා. ඊට පස්සේ මේක මං ආයේ පැය දෙකක් එකමාරක් විතර ෆ්‍රිජ් එකට දානවා. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මං ඔයාලට පෙන්නන්නම් ෆ්‍රිජ් එකේ තිබිලා ගත්තාම කොහොමද පුඩින් එක කියලා. ඉතින් ඊළඟට මං ලෑස්ති මේත් එක්කම රැයට උයා ගන්න. ඉතින් මං හිතුවද කරවල තෙල් දාලා පරිප්පුවක් හදාගත්තම ඇති කියලා. ඒ වගේම කීර සම්බබත් ටිකක් උයා ගන්නෙ. ඉතින් කරවල ටිකත් මේ විදිහට හොදලා තෙල් ටිකක් දාලා චාච්චියට දැම්මා. ඉතින් හැබැයි මෙතනදී තෙල් දාද්දී චාච්චිය ටිකක් වේලෙන්න මදි වෙලා තිබිලා වතුරත් එක්ක තමයි තෙල් වැටලා තියෙන. ඒ හින්දා තමයි චුට්ටක් අර විසි වෙන ගතිය ආවේ. ඉතින් ඒ වගේ දේවල් කරද්දී ගොඩක් කල්පනාවෙන් පරිස්සමෙන් අපි කරන්න ඕනේ. ඉතින් මෙතනදී මං කරවල ටිකක් තෙල් එකේ වැඩිපුර බැදෙන්න දෙනවා. ඉතින් මේක ටිකක් කලවම් කර කර තමයි බැදගන්නේ. ඉතින් ඔයාලා ඉස්සර වෙලාම දකින්න ඇති මම මේ කරවල එක බැදගද්දී ඒ වගේම පරිප්පු එක හදාගත්තී. ඕන කරන්නේ ඔක්කොම ටික එකවර කපාගෙන කොටාගෙන පැත්තකින් තියා ගන්නවා. එතකොට ඇත්තටම අපිට උයන්න ගියාම හරිම ලේසි. ඒ වගේම උයන්නත් ඇත්තටම ආස හිතෙනවා. ඊළඟට ඉතින් කරවල ටික දැන් බැදිලා ඇති වේගෙන එද්දි මම මේකට අම්මිරිස් කරවල 4ක් විතර අර පැත්තට කපාගෙන තියෙනවා. ඒ ටිකත් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු ටිකක් වැඩිපුර එකතු කර ගන්නවා. මොකද ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තාම මේක ඇත්තටම ගොඩක් රසයි කරවල හදද්දී. පොඩි තක්කාලි ගෙඩි දෙක තුනකුත් පොඩිවට කපලා එකතු කරනවා. ඊට පස්සේ කරපිංචා කොළ ටිකකුත් එකතු කරනවා. ඒ වගේම කහ කුඩු ටිකක්, කුරුඳු පුතු කෑල්ලක්, මම මෙතනදී උළුවාල් චුට්ටකුත් එකතු කරනවා. ඉතින් ඒ වගේම තමයි කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් මෙතනදී මම මිරිස් කුඩු දාගන්නේ, කෑලි මිරිස් දාගන්නෙත් නෑ. මොකද ඉතින් අර අම්මිරිස් දාගත්ත නිසා මොකද මේකේතර ගොඩක් අර සැරට කන්න කවුරුත් නැති නිසා ඒ හින්දා මේ අම්මිරිස් තනික ගොඩක් සැරයි. ඉතින් සැර ඕන කෙනෙකුට මේකට එකතු කරගන්න පුළුවන් කෑලි මිරිස්. එතකොට තව ගොඩක් මේක රසයි. එහෙම නැත්නම් මිරිස් කුඩු. ඉතින් මම මේ ටික ඔක්කොම දාලි වෙලා මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් මම කරවල එකට ලුණු එකතු කරන්නේ දැම්මම හැමදාම මම කරවල හදනවා නම් ලුණු එකතු කරන්නේ කරවල එක හොඳට මිදුණාට පස්සේ තමයි ලුණු බලලා මදි නම් එකතු කරගන්නේ. ඊට පස්සේ ඉතින් විනාඩි 4-5ක් මේ විදිහට මම උඩියකින් වහලා මේක උයා ගන්නවා. ඉතින් වතුර එකතු කරෙත් නැහැ, තෙල් ටිකක් තමයි. මොකද ලුණු තක්කාලි කියන්නේ වතුර උනනවා. ඒ හොඳට මෙති මේ කරවල එක බැදෙන්න. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තා. ඔයාලට පේනවා ඇතිද මේක හොඳට ඉතිලා ඇත්තට මේක දැන් මේ වෙදි මාර්ම සුවඳයි. ඉතින් කොහොමත් කරවල පතිති සුවඳයිනේ. ඉතින් මේ ඔක්කොමත් එක එකතු වුණාම ඊටත් වඩා සුවඳයි. ඉතින් ඔන්න දැන් තමයි මම මේ ලුණු බලන්නේ. ඇත්තටම ලුණු දාන්න ඕනේ. ලුණු හොඳට තියෙනවා හොඳ ගානට. ලුණු කියන්නේ ඉතින් අපේ ඇඟට ගොඩාක්ම ඕන කරන දෙයක් නෙමෙයි. ඉතින් දැන් කරවල එක නම් හරි මම ලිප හොඳටම අඩු කරා. අඩු කරලා ඉවර වෙලා ඉතින් ඒත් එක්කම පරිප්පු එකත් මේ හදා ගන්න හදන්නේ. පරිප්පු එකත් ඉතින් මම මේ හොඳට සෝදලා තියෙන 4-5 පාරක්ම. ඉතින් ඊට පස්සේ එකට කපාගත්ත අම්මිරිස් කරල් ටිකක්, ඒ වගේම සුදු ලුණු ටිකක් වැඩිපුර මන් දා ගන්නවා. ලොකු ලුණු බෑවක් කපලා හීනියට, කරපිංචා ටිකක්, ඒ වගේම රම්ප පොඩි කෑල්ලක්, තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා එකතු කරගන්නවා. ඊළඟට ඉතින් කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම උළුහල් ඇට ටිකක්, ඒ වගේම මම මේකට දානවා සූදුරු ටිකකුත්. ඉතින් සූදුරු දාපුවාම පරිප්පු මාරම රසයි. ඒ වගේම කහ කුඩු ටිකක්, 3-5 ටිකක් වගේම මිරිස් කුඩුත් පොඩ්ඩක් දානවා. මිරිස් දාපු නිසා මිරිස් කුඩු පොඩ්ඩයි දාන්නේ. ඉතින් ඔන්න ඔය කලමනා ටික ඔක්කොම දාලා
වතුර ටිකක් දාලා මම මේක තැම්බෙන්න තියනවා. හැබැයි පරිප්පු එකට නම් මම දැම්මම ලුණු ටිකක් එකතු කරා. එකතු කරලා හොඳට හැන්දකින් ඔක්කොම ටික කලවම් කරලා මේක වහලා තමයි පරිප්පු එක උයාගන්නේ. ඉතින් පරිප්පු ටික තැම්බෙනකන් මං කරේ හාල් හුඬු දෙකක් අරගෙන ඒක හොඳට සෝදලා රයිස් කුකර් එකේ තිබ්බ එක. ඉතින් ඕන කරන ප්‍රමාණයට වතුර ටිකක් තියලා රම්පකොලයකුත් දාලා කහකුඩු චුට්ටකුත් මං අද එකතු කරා. ඒ වගේම ලුණුත් බොහොම ඇබින්දක් එකතු කරා. එකතු කරලා මේක හොඳට කලවම් කරලා තමයි රයිස් කුකර් එක දාගත්තේ. ඉතින් ඔය අතරතුර දැන් පරිප්පු එකත් හොඳට ඉදෙනවා නටනවා. ඉතින් එයා පියන ඇරලා ඉවරලා මම ඒක ටිකක් කලවම් කරා. ඉතින් පරිප්පු උයද්දී සැරින් සැරේට අපි පරිප්පු එක නම් කලවම් කරගන්න ඕනේ. නැත්තම් අර ගොඩාක් දුරට ඇට මේ පරිප්පු ඇට මේ ඉදෙන්නේ නැතිව යනවා. ඒක පැත්තකට ගෙන්දර චුට්ටක් වැඩි වුණොත් එහෙම. ඉතින් උයන අතරතුර 3-4 පාරක්ම මම කලවම් කරගත්තා. ඊට පස්සේ වතුර ටික හොඳටම හිඳුනට පස්සේ මිටි කිරි ටිකක් එකතු කරා. එකතු කරලා ඉතින් ලුණුත් බැලුවා. ලුණුත් ගානට තියෙනවා. ඊට පස්සේ ඉතින් කිරි ටික පැහෙන්න දීලා ලිප ඔෆ් කරගන්නවා. ඉතින් පරිප්පු එකත් උයලා ඉවර වෙගෙන එද්දී මෙන්න මේ විදියට බත් එකත් ඉතින් ඔෆ් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න බත් එක හොඳට මිදිලා තියෙන්නේ. ඉතින් මම මේක ටිකක් හොඳට කූරු ගා ගන්නවා. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් හරි. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්නේ හදාගත්ත පොල් කිරි පොඩිම. ඉතින් දැන් පැය එකමාරක් දෙකක් විතර ගිහිල්ලා ෆ්‍රිජ් එකේ තිබ්බේ මේක. ඉතින් දැන් එළියට ගත්තා මේ පේනවනේ මේක දැන් හොඳටම සෙට් වෙලා. ඉතින් හරි පහසුවෙන් ගලව ගන්නත් පුළුවන්. මේක වලට ඕන විදිහට කෑලි කපලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ටිකක් ලොකු කොටු වලට කපා ගත්තා. ඉතින් කපා ගන්න නම් අතට අවුනේ මෙන්න මේ ලොකුම ලොකු පිහිය තමයි. ඉතින් කොහොම හරි කමන්නේ අපිට මේක කෑලි වෙන් කරගන්න ඕනේ. ඉතින් මේ පොල් කිරි පුඩිම හරිම රසයි. ඉතින් ෆ්‍රිජ් එකට දාලා ටිකක් කූල් කරලා ගත්තාම රස දෙගුණ තෙගුණ වෙනවා. ඉතින් ඔන්න ඔය වැඩ ටික ඔක්කොම ටික ඉවරනාට පස්සේ මම ඊළඟට කරේ දැන් කොහොමද වෙලාව පහමාට විතර. ඉතින් උඩ බැල්කනියේ මේ මල් ටිකක් තිබ්බා හිටව ගන්න පෝච්චි ටිකක් මේ විදිහට මේ වැටේ එල්ල ගන්න කියලා මට හිතුණා. ඉතින් මම කලින් පෝච්චි 5ක් විතර හිටවලා එල්ල ගත්තා. තව පෝච්චි 5ක් විතර ඉතින් එල්ල ගන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඉතින් මම මේ ටික හදලා මේ එල්ල ගන්න කියලා හදන්නේ. ඉතින් මෙතනදී මම ටිකක් ගත්තේ මල් පිපෙන පැල. මොකද මම ගොඩක් යටත් හිටවලා තියෙන්නේ මේ මල් පිපෙන්නේ නැති කොළ පාටට උරු දේවල් ගොඩක්. ඉතින් මට හිතුණා මල් පිපෙන දේවල් ටිකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම ඩෙවලොග් එකක් විදිහට මේක මේ වීඩියෝ එක හැදුවේ පළවෙනි වතාවට. ඉතින් මම දන්නේ කොයි විදිහට මේක සාර්ථක වෙයිද කියලා. ඉතින් මට හිතුණා මෙහෙම ඩෙවලොග් එකක් කරන්න. ඉතින් එදා දවසේ හවස් හරුව ඔන්න ඔය විදිහට ඉතින් අවසන් වුණා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන බලාපොරොත්තු වෙන්න. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.